Hello guys, හැම දිනකටම ආයුබෝවන්. මම නයිරෝබි ඇවිල්ලා ඉන්නේ. Welcome back to my channel. සාදරයෙන් පිළිගන්න හැම දිනම. එහෙනම් අපි බලමු කෙන්යා මොකද වෙන්නේ කියලා. Thailand වලින් රුවන්ඩා වලින් කෙන්යා විස්තර කියන්නම් හැමදේම. ලෑන්ඩ් කරා මෙන්න මේ විදිහට තමයි 8යි කාලේ විතර වුණා රැ වෙලා. So I could already feel something different. අලුත් vibe එකක්. Kenya Nairobi first time. එතකොට crew එක යනවා ඉක්මනට clean කරගන්න. අපි බස් එක ready වෙලා තියෙන්නේ. terminal එකට යන්න ඕනේ අපි. Different nationalities, different faces, different styles. අලුත් vibe එකක් මේක. It feel like I'm part of global journey. බස් එකෙන් බැලලා ටර්මිනල් එකට ආවා අපි. මෙන්න මේ විදියට තමයි නයිරෝබි එයාපෝට් එක එන්ට්‍රන්ස් එකේ ඉඳලම තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. බියුරෝ එක තියෙනවා. මනි එක්ස්චේන්ජ් කරන්න කට්ටියට කතා කරන්නේ. Okay guys. කවුන්ට් එකට ගිහිල්ලා ක්ලියර් කරගන්න ඕන. වැඩ ගොඩක් තියෙනවා. පුළුවන් විදිහට වීඩියෝ ටික අරගෙන එන්නේ මම ඔයාලට. හැමතැනම ගන්න බෑ වීඩියෝ. Looking to the immigration counters. Waiting in queue එකේ. Guys, little tired. I feel little tired. Long travel එකක් නිසා. But I'm still excited. Okay guys, finally we took a taxi and heading to the hotel. Guys, you can see this is Nairobi at night. Traffic lights, vehicles, people here around here. Guys, Kenya feels alive, energetic, fast moving. මෙන්න මේ විදිහට තමයි අපි දැන් හොටල් එකට යන ගමන් ඉන්නේ. Guys, suddenly driver stopped the vehicle. මොකක් හරි scene එකක් තියෙනවා. මට පේන රේඩියේටර් එකේ ප්‍රශ්නයක් වගේ. බලමු එයා බලයි එක. Just a small, look like small issue. හරි හැමදේම කරගෙන අපි යනවා නැවතත් හොටෙල් එක බලා. මෙන්න මේ විදිහට තමයි නයිරෝබි at night වලට බලා ගන්න පුළුවන්. එහෙනම් guys, good morning කිව්වා පහවදා උදේට. ඉතින් කොහමද? මෙන්න මේක තමයි කෙන්යා ෆස්ට් ටයිම් මම දකින්නේ එළිය වැටිලා. ඔයාලට බලා ගන්න පුළුවන්. මං හිතුවට වැඩිය ලස්සනයි ගොඩක් දේවල් තියෙනවා බලන්න. අමුතු වයිබ් එකක් මේක. අලුත් දවසක්, අලුත් ආරම්භයක්, අලුත් රටක්. අපි බලමු. මම පොඩ්ඩක් එළියට යනවා. මෙන්න මේ විදිහට යාළුවත් එක්ක කතා කර. Guys, මම දැනගත් විදිහට this area is called Westland, you know. Westland in Nairobi. So still unfamiliar but interesting. Clean environment එකක් තියෙන්නේ මේ පැත්තේ. ලස්සනයි මල් හදලා තියෙනවා පාර දෙපැත්තේ. හැම රටකම දැක ගන්න බැරි දේවල් ටිකක් තියෙනවා කෙන්යා නයිරෝබි වල. peaceful morning එකක් තියෙන්නේ guys. බලන්න ලස්සනයි නේද හිතුවට වැඩිය. ඇත්ත සීන් එකක් කියන්න ඕනේ. කෙන්යා හිතුවට වැඩිය ලස්සනයි. මේ පැත්ත වෙස්ට්ලන්ඩ්
මේ විදිහට තමයි වලට මම පුළුවන් විදිහට වීඩියෝ ටික අරගෙන ඉන්නේ. මෙන්න ඉන්නවා guys. මෙන්න වටපිට. very calm, very relaxing. guys අපි රයිඩර් කෙනෙක් හොයාගන්න ඕනේ. බඩට මොනවා හරි දාගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම පාර දෙපැත්ත වලට පෙන්නගෙන යන්න මොකද වෙන්නේ කියලා. කලමට කියලා තමයි තියෙන්නේ. හොඳ වෙලාවට අකුරු දෙකක් අඩු වෙනවා එතනින්. මේ නේම් බෝඩ් එක නම් කිසි වරදක් නැහැ. ඒක නම් නමක්. කලින් එකේ නම් පොඩි අවුලක් තියෙනවා. මගේ ඔළුවට එනවා අදහස් මං කියන්න. හරි අපි රයිඩර් කෙනෙක් හොයාගෙන යනවා දැන්. දෙපැත්තේ මල් තියෙනවා. ලස්සනයි. මෙන්න බොහොම ලස්සනට වවලා තියෙනවා මල් ටික. Okay guys, finally we found Ryder and he's look like good guy. Friendly vibe එකක් තියෙනවා. අපිට ඕන දේවල් ටිකට ගයිඩ් කරයි කියලා විශ්වාස කරනවා. I'm showing around now. It's a bit cold, I have to tell you now. This moment I never expected in Nairobi like this cold. සීතලයි කියලා මං හිතුවේ නැහැ. He's guiding us to get some breakfast. Let's see where we're going now. I'll show you around on the way to somewhere else. බල්ට මොනවා දාගන්න හොඳ තැනක් තියෙනවා කියලා මෙයා එක්කන් යනවා. බලමු. කිසිම අයිඩියා එකක් නැහැ අපිට තාම. ඒතකොට වැඩි ගොඩක් ලස්සනයි නේද? බලන්නකො ලස්සන. මේ දකිද්දි ඇත්තටම අපේ රටවල් වලට ගොඩක් ආසයි හිතෙනවා. මොකද අපේ රටවලුත් ලස්සනයි මේ වගේ අපේ රට. හැබැයි මිනිස්සුන්ගේ ඇටිටියුඩ් තමයි බලපාන්නේ රටක් ඕ කිසියම් යම් කිසි තැනක ඕනම තැනක ලස්සනට තියාගන්න මනුස්සෙන්ට හිතෙන්න ඕනේ. සිතුවිල්ලක් එන්න ඕනේ. ගයිස් මෙන්න පොඩි සිටි එකක් හම්බුණා අපිට. wow බලමු මෙයා අපි කොහෙන්ද ඩ්‍රොප් කරන්න කියලා. okay guys අපි Java House කියලා එකට ආවා. මෙහි ටිකක් ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් එකක්. මම ටිකක් ඕඩර් එක දාගන්නකම් සෙට් කරනකම් පොඩ්ඩක් වටපිට පෙන්නන්නම්. එතකොට වැඩි ලස්සනයි. බලන්න ඔයාලම බලන්න. clean. They are very friendly. African people. මම ඇෆ්‍රිකන් මිනිස්සුත් එක්ක මූ වෙලා තියෙනවා වෙනත් රටවල් වල. ඒක නිසා යාලා හරි හොඳයි. මෙන්න මේ දේවල් තමයි තියෙන්නේ දැනට. බලමු අපි වෙන එකක් ඉල්ලගෙන තාම මොනවද අපිට කන්න පුළුවන් දේවල් තියෙන්නේ කියලා ඕඩර් කරන්න. beautiful place, modern design එකක් තියෙන්නේ. very clean, well arranged, feels premium, comfortable place. You can see that I'm here. Guys, we have ordered two chicken burgers, cappuccino and hot chocolate. So we are tasting now. I will let you know what's going on. So මම chip එක කාලා බැලුවා. ඔයාලට කියන්න ඕනේ chips නම් ඉතින් හැමතැනම කන chips රසම තමයි එන්නේ. හරිම සන්තෝෂයි. බඩගිනි නිසා ඕන දෙයක් දාගන්නවා දැන් නම් බඩට. මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නන්නම්. බඩගිනුනොත් ඔයාලට පෙන්වන්න ඕනේ මොනවද කන්නේ කියලා. okay guys යාළුවාට තාම කන්න අවසර නැහැ. වීඩියෝ කරන්න ඕන.
Guys, here we go. First meal in Kenya, Nairobi. අපි කෑවා කාලේ ඉවරයි. ආව එළියට. මෙන්න මේ විදිහට තමයි වටපිට තියෙනවා. Kenya Nairobi වල අන්න වාහනේ අඩයක් තියෙනවා. මෙතනින් අපි යන්න ඕනේ සුපර් මාකට් එකක් හොයාගෙන. මෙන්න මේ විදිහට වොක් එකක් දානවා. මං හිතන්නේ මිලිටරි එකකින් සිකියුරිටි එක දාලා තියෙන්නේ 5-6 දෙකකුත් එල්ලගෙන යන්නේ මාට් එකකට ආවා අපි උමනා දේවල් ටිකක් ගන්න. Here we go guys, new experience in Kenya Nairobi, the first time in supermarket. Let's see what we have to get in here easily. You can see here lot of onion, potatoes, blah blah, etc. You can see here. Okay, අපි රවුමක් යනවා එහෙනම් බලන්න ඔයාලත්. mainly spices ටිකක් තමයි බලන්නේ. මට ඕන දේවල් මගේ රසට උයා ගන්න. Oh guys, here we go. Finally I found masoor paripu, you know, masoor dal. පරිප්පුවක් හොයාගත්ත ළමයි. මොකද කියන්නේ වැඩේ හරි වාගේ. මට නම් ලොකු දෙයක්. මේ වැඩෙන් පස්සේ SIM කාඩ් එකක් ගන්න යන්න ඕනේ. මං බඩු ටික තියලා යාළුවත් තියලා මං තනියම ආව එළියට SIM කාඩ් එකක් ගන්න. පාස්පෝර්ට් එක දුන්නා. දැනට පාස්පෝර්ට් එක තමයි යාළුවට ඉදිරිපත් කරන්න තියෙන්නේ. SIM එක ඇක්ටිවේට් කරනකම් එතන වටපිට පොඩ්ඩක් පෙන්නන්නම්. මං ඔයාලට කියන්න ඕනේ යාළුවනේ මේ පොඩ්ඩක් පැත්තෙන් පැත්ත වෙනස්. එකම ඒරියා වුණාට ඒ වයිබ් එක වෙනස්. ඒක oh guys, here we go. You can see the different things. It feels strange for me. The chickens are still alive and they are going to go somewhere else. I think you can see that. Okay guys, SIM card එක register කරලා activate කරගන්නකොට මේ ටික හරි බයික් එකේ නැගලා නැවත මම යනකොට දැක්ක නේද වෙච්ච වැඩේ. බයික් එක හැප්පෙන්න ගියේ. Almost we got accident. Luckily we have no crash. Okay guys, back to the apartment. On the way you see that what happened to us. Suddenly almost a small accident. The another rider nearly hit us, you know. The moment I was scared a bit. But we are lucky, nothing happened. Thanks God. මේ ඒරියා එක ටිකක් වෙනස්. ලස්සනයි. කලින් ඒරියා එකට වැඩිය ඔයාලා දැකපු ඒරියා එකට වැඩිය ටිකක් vibe එක ටිකක් වෙනස්. සීතලයි අවුව තියෙනවා. Guys, you can see over there my apartment. I have to go down here. So I pay for him 100 Kenya shillings. Okay. 100ක් දුන්නා මේ සල්ලි වලින්. මෙයාලා යනවා හිතවන්ද කොල්ලෙක් මෙයා අපේ apartment එකේ security. හරි මන් දැන් එනම් ඔයාලට මෙතන ඉඳන් පෙන්නන්න හැමදේම entrance එකේ ඉඳන් අපේ apartment එකට යනකම්. ලස්සනයි වන්න ඕක තමයි. ජනේලේ අපේ උඩ තියෙන්නේ. මෙතන ඉඳන් යනවා. Open here, blah blah blah. Open. Here we go. Okay guys, my living room එක nice, clean, comfortable. You can see through the window the views. Oh, that's really awesome for me. Good looking around here.
මෙන්න කිචන් එක පොඩ්ඩක් බලා ගන්න. මේ විදිහට තමයි තියෙන්නේ. Not bad at all, guys. Good place to stay here. Oh, here we go. ඉතින් යාළුවනේ වැට් ටික ඉවර කරලා ආව එළියට නැවතත් බෝල් ටැක්සි එකක් ඕඩර් කරා අපි. First time we are trying to go KFC. Here we go. Okay. හරි අපි යනවා යාළුවයි මයි. පොඩ්ඩක් tired. අපිට හරියට නිදා ගන්න බැරි වුණා. මෙන්න මේ බෝල්ට් ඇප් එකෙන් තමයි ඕඩර් කරේ ටැක්සි එක. Guys, we are hungry, full mode on. Finally we got KFC in first time in Nairobi. Okay, let's see what's going on. Guys, beautiful KFC here. First time තමයි ගොඩක් ලස්සනයි පිළිවෙලයි. මොකද ඕඩර් කරලමු අපි කන්න පුළුවන් දෙයක් ඉක්මනට. හරි මෙන්න ඕඩර් කරා අපි බිල් එක උඩට යමු අපි බලන්න ලස්සන බලාගෙන කමු. Okay guys, here we go to the upstairs. Beautiful place. Well arranged KFC here. You can see. Wow, around here. Okay. මෙන්න මේ විදිහට තමයි. යාළුවා එහා පැත්තට දාලා මම මෙතන ඉඳගත්තා ඕඩර් එක එනකම්. Okay. අපි ටක් ගාලා දේවල් ටික බඩට දාගත්තා. හැම වෙලේම කැම් වීඩියෝ කරලා පෙන්වන්නේ නැහැ ඔයාලට. නැවතත් ආවා අපි. මේ බෝල්ට් ඇප් එකෙන් මම යාළුවනේ අපි තව ටැක්සි එකක් ඕඩර් කරගෙන නැවතත් ආවා ඇපාර්ට්මන්ට් එකට. හරි එහෙනම් ඔහොම තමයි ඉතින් ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඔයාලට පුළුවන් විදියට වීඩියෝ ටිකක් අරගෙන ආවේ. ගොඩක් දේවල් පෙන්වන්න තියෙනවා. මම ටික දවසක් ඉන්නවා නයිරෝබි වල. හැමදේම විස්තර අරගෙන එන්නම් මොකද වෙන්නේ කියලා කියන්නම්. දැන් මං ඔය කල්පනාවක් දාගෙන යන්නම්. ගිහලා ටිකක් ඇලට්ටයක් දාගන්න ඕනේ. මේ විදිහට තමයි වටපිටාව නයිරෝබි. යාළුවොත් එක්ක යනවා නැවත. ඕකේ. අපි ගිහිල්ලා එහෙනම් guys යාළුවනේ හම්බෙමු ඊළඟ වීඩියෝ එකකින්. සුබ දවසක් හැම දිනටම බොහොම ස්තුතියි.